දී චරිත් සිය මිතුරෙකුට WhatsApp මගින් පණිවිඩයක් යවමින් පවසා තිබුණේ නෞකවදය දෙන ජ්‍යෙෂ්ඨ සිසුන් තමාව යට ඇඳුමින් නේවාසිකාගාරයේ පුරා ඇවිද්ද වූ බවයි. එසේම ඇතිතරම් ඉහළ පන්තිවල සිසුන්ගෙන් පහර කෑමට ලක් වූ බවද එම පීඩා දරා ගැනීමට නොහැකි බවද ඔහු එමගින් හෙළි කර තිබෙනවා. චරිත්ගේ නිවසයන් අනාවරණ කළ කරුණු ඔහුගේ විශ්වවිද්‍යාලයේ මිතුරෙකුද අද දෙරණට තහවුරු කර සිටියා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ නවක වධය ක්‍රියාත්මක කරන සිසුන්ගේ දරුණු බව නිසාම තම අනන්‍යතාව හෙළි කිරීමට හා ප්‍රසිද්ධ කිරීමටද එම සිසුවා අකමැත්ත පළ කළා. චරිතවලටාවා ෂෝටයක් ඇඳගෙන ඒ ෂෝටයක් ඇඳගෙන ආවම දැක්ක කියලා අපේ ෆ්ලෝ එකෙම ඉන්නවා අයිනේ කාමරවල සීන් ටික උන් ටික ඒ දැක්ක එක චරිත්ලා ගෙනිහිලා තිබ්බා අපි යද්දි චරිත් මේසයක් උඩ පුටුවක් තියලා ටී-ෂර්ට් එකක් නැතුව කලිසම් පිටින් රූම් එකේ ස්ලැබ් එක අල්ලගෙන හිටියා ඒ යද්දි ආගේ ඇස්වල කඳුළු යට හොඳටම අමාරුයිද අර වද දීලා තියා ඊට අපි ගියාට පස්සේ මේ සහෝදරයෙකුට බල කරා එයාලා බල කරා යට කලිසමක් කියන්නේ කියලා එයාට ඒක අන්දන්න කිව්වා අන්දවට පස්සේ එයා යට කලිසම පිටින් තිබ්බා සින්නෝ චරිත්ව ඇදවච්චි ඉන්න අයියගේ එයා චරිත්ව මේ උස්සලා ඒ ගමම එයා මේ අයිනක තිබ්බ මේ යකඩ දුන්දාර කපඩේ රිසික් කරා ඒ රිසික් කරලා චරිත්ගේ බිල්ලෙන් අල්ලගෙන ඉස්සරහට පල්ලයට තද කර කර පොඩි කුණුහරුපෙන් බැන දෙක ගේමටම මෙයා කරගත්තා සෙකන්ඩ් එක ගිහලා ඔඩම තට්ටුවට වැඩ යට කලිසම පිටින් මේ යන්න ඉව හව පැන චරිත්ගේ පියා දැනටමත් මේ පිළිබඳව පුස්සල්ලාව පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්ද ක්‍රියාත්මකයි. මවක් පියෙක් තම දරුවා කුඩා කල සිට ඇතිදැඩි කර ලොකු මහත් කර සරසවි අධ්‍යාපනයට යොමු කරන්නේ ඉමහත් දුෂ්කරතා මැදයි. එවන් දරුවෙකුගේ මුළු මහත් අනාගතයම විනාශ කර ඒ මව්පියන්ගේද සිහින බොඳ කර දැමීමට සරසවි තුළ ශිෂ්‍ය වේශයෙන් සිටින මුග්ධයින්ට තවදුරටත් ඉඩදිය යුතුද? මෙය මේ ගණයේ අවසාන සිසු මරණය බවට පත්කිරීම බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අද පස්වරුවේ මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවත් පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර ගන්නා බවත් අවධාරණය කර තිබෙනවා. මගේ